ආයුබෝවන් වෙල්කම් ටු කැන්ඩි ප්‍රොපර්ටි. ඔන්න ඉතින් අඩු මුදලකට නිවාස හොයන අය වෙනුවෙන් අදාරන් ඇවිල්ලා තියෙනවා සාමාන්‍ය ටිකක් ලොකු ඉඩමකුත් එක්ක නිවසක් පිළිබඳ විස්තරයක් පිරිසිදු සින්නක් කර ඔප්පුත් තියෙනවා. ඉතින් ලක්ෂ 28 වගේ අඩු මුදලකට මේ අදාරන් එන දීපල ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ වටිනා කියන දේපල පිහිටලා තියෙන්නේ කුරුණෑකල දිස්ත්‍රික්කයේ මහව නගරය ආසන්නව 200 ගම කියන ප්‍රදේශයේ තමයි හරියටම දේපල පිහිටලා තියෙන්නේ. මේ දේපලේ ඉඳලා ආසන්නතම නගරය වන්නේ මහව නගරය කිලෝමීටර 3ක දුරක් තියෙනවා මේ දේපලේ ඉඳලා. ඒ වගේම තමයි ආසන්නතම බස් මාර්ගයේ විදිහට මහව කුරුණෑකල ප්‍රධාන බස් මාර්ගය තියෙනවා කිලෝමීටර 3ක දුරකින්. එතන සම්පූර්ණ ඉඩමේ ප්‍රමාණය තියෙනවා පර්චස් 43ක ප්‍රමාණයක්. ඉතින් මේ 43ක ප්‍රමාණයත් සමග නිවසකුත් පිහිටලා තියෙනවා. නිවස නිදන කාමර 3කින් සමන්විතයි. ඒ වගේම සාලයක්, මුළු තැන්ගයක් යන අංග සියල්ලන්ගෙන්ම සමන්විතයි. පර්චස් 43ක මේ භූමි ප්‍රමාණය තුල මේ නිවසට අමතරව පොල්ගස්, ඒ වගේම කොස්, දෙල්, දොඩම්, අඹ වැනි භෝග වර්ගත් වගා කරලා තියෙනවා. ඉතින් මේ තියෙන පොල්ගස් වලින් ගෙඩි 100ක් විතර වගේ එක් මුරයකට නෙලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉඩමේ ඉඳලා ආසන්නතම තාර පාරට තියෙන්නේ මීටර 50ක් වගේ පුංචි දුරක්. ඉතින් මම වීඩියෝවේ මුලින් සඳහන් කළ ආකාරයට පිරිසුදු සින්නක්කර ඔප්පු සහිතයි මේ සම්පූර්ණ දේපලට ඔයාලට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මේ දේපල ලක්ෂ 28 මුදලකට. මේ තිරේ දිසන අංක වලින් ඔයාලට පුළුවන් මේ දේපල ගැන වැඩිදුර තොරතුරු දැනගන්න වගේම දුරකථන ඇමතුමක් දීලා දිනයක් වේලාවක් වෙන් කරගෙන පරීක්ෂා කරලා මිල ගණන් සාකච්ඡා කර ගැනීමකින් අනතුරුව මේ වටිනා කියන දේපලේ හිමිකාරීත්වය ඔයාගෙම කරගන්න. ඉතින් මේ දේපල ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ අවසානයේ වනතෙක් නරඹන්න කියලාත් ඔයාලට මතක් කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමුගන්නයි මේ ලෑස්ති වෙන්නේ තවත් වීඩියෝකින් හමු වෙන බලාපොරොත්තු ඇතුව. ඉතින් ඔයාගෙත් මේ විදිහම විකුණන්න ඉඩමක් නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ආකාරයෙන්ම දැන්වීමක් අපේ channel එකේ පළ කරගෙන ඊටම ඉක්මනින් සාර්ථකව විකුණ ගන්න. ඒ සඳහා ඔයාලට කරන්න තියෙන්නේ අපිව සම්බන්ධ කරගන්න එක. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක පහළ description එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. එනම් මේ වගේම තවත් අලුත් වීඩියෝවක් අරගෙන නැවත ඔයාලව හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම ගිහින් එන්නම් සුබ දවසක් සියලුම දෙනාට.